මොනවද මට එක්ක මට කියපන් කලින් කියපන් මට දැන් ඔබ කලින් කියපන් මම මොනවද කියන්න ඕනේ කියලා මට කියලා දියා මම දන්නවද නේ දැන් මට කියන්න යකෝ මම කලින් ඇවිල්ලත් නෑ මෙතෙන්ද එහෙනම් බෑවිල්ලත් නෑ මම කොහොමද දන්නේ කියපන්කෝ දැන් මම දන්නේ කොහොමද කියන එකක් කියලා යන්නේ හෙලෝ ගයිස් ඉතින් ඔන්න අපි අදත් හබ්බද්දිය ආවා ඉතින් අද අපි යන්නේ වෙනස්ම ලොකේෂන් එකකට දියැල්ල බලන්න තමයි යන්නේ ඉතින් මේ දියැල්ලත් ටිකක් හැංගිලා තියෙන දියැල්ලක් ඔයාලා මේ ලොකේෂන් එකට පට්ටාස වෙයි ඉතින් ඒ යන ගමනේදී අපිට ලස්සන වැවක් හම්බුණා ඉතින් මේ පාඩක් තියෙන්නේ අපි ගිය සතියේ ගියා නේද මේ අපි ගිය සතියේ ගියා හසල කැනිකට් එක බලන්න ඒ ගියපු පාරෙම තමයි තියෙන්නේ හසලක හෙට්ටිපොළ පාරේ ඒ අපි දැන් අද යන ලොකේෂන් එකට යන්න එනකොට මේ ලස්සන කඳු පන්තියක් එක්ක අපිට වැවක් හම්බුණා. ඉතින් අපිට හිතුණා මෙතන වීඩියෝ එකක් දාන්න ඕන කියලා. ඒ හින්දා අපි පොඩ්ඩක් නැවතුණා මෙතන වීඩියෝ එකක් කරන්න. අතරම කියන්නේ මේ පාරේ මේ පැත්තෙන් පාර පේනවා මෙතන. ඊට මේ පැත්තෙන් කළු තියෙනවා. මේ පැත්තෙන් මෙතන වැවක් තියෙනවා. මාර ලස්සනයි. ෆොටෝ ෂූට් එකකට සුපිරි පොට් එකක් තමයි මෙතන පොඩි. අනිවාර්යෙන්ම ෂූට් එකක් කරනවා නම් අතන මාරම් ප්ලේස් එකක්. මේ යන පාරේදී මෙතන නවතින්න නැතුව යන්න බෑ කියලා හිතුණා. අපි එන ගමන් AB කිව්වා අනිවාර්යෙන් මෙතන ගන්න ඕනේ පොඩි අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා. ඉතින් අපි ඒක නිසා මෙතන නතර වෙලා පොඩි වීඩියෝ කෑල්ලක් දාගත්තා. ඉතින් අපි ලොකේෂන් එකට යන් ගයිස්. මට කියන්න මම දන්නෙත් නෑනේ මේ ඔක්කොම මට කලින් කියලා දෙන්න ඕනේ කියන්න කියලා. ඇයි දැන් මම කියන්න කියලා කියන්නේ. දැන් මට මෙතෙන් එන්න ඔබ කියපන් මම මොනවද මට එක්ක මට කියපන් කලින් කියපන් මට දැන් ඔබ කලින් කියපන් මම මොනවද කියන්න ඕනේ කියලා මට කියලා දියා මම දන්නවද නේ දැන් මට කියන්න යකෝ මම කලින් ඇවිල්ලත් නෑ මෙතෙන්ද එහෙනම් බෑවිල්ලත් නෑ මම කොහොමද දන්නේ කියපන්කෝ දැන් මම දන්නේ කොහොමද කියන එකක් කියලා යන්නේ මම දන්නේ මට මොකුත් කියන්න දෙන්නේ මම දන්නේ යාළුවනේ මොකුත් දන්නේ නෑ ඔන්න යාළුවනේ අපි ඇවිල්ලා තියෙන්නේ හසලක හෙට්ටිපොළ පාරේ ඇවිල්ලා දැන් අපේ ලොකේෂන් එකට හැරෙන අතුරු පාරකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් විතර යන්න ඕන කියලා තියෙනවා අපේ ලොකේෂන් එකට. අපි එන අපි දැම්ම විතරයි. මේන් රෝඩ් එකට දාලා තියෙනවා. එතකොට මෙතන හසලක ඔයාලා එනවනම් හසලක හෙට්ටිපොළ පාර එනවනම් මෙතනින් හැරෙන පාලමක් තියෙනවා. ඒ පාලම ගාව කොළ පාට බෝඩ් එකක් ගහලා තියෙනවා බෙදමැදුරක් තියෙනවා කියලා. එතනින් හැරෙන්න ඕන. එතනින් හැරලා කිලෝමීටර් 3ක් විතර යන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම මේ හසලක ඉඳන් එනවනම් මෙතන වැඩි දුරක් නැහැ. මීටර් 200ක් විතර තියෙන්නේ. ඒ පැත්ත ඉඳන් එනවා නම් ඔයාලට දැන් නුවර පැත්ත ඉඳන් එහෙම කෙනෙක් එනවා නම් මහියංගනේ පැත්තේ කෙනෙක් එනවා නම් ඒ පැත්තෙන් එන එක ලේසි. අපි ඉතින් දෙහිඅත්ත කණ්ඩිය පැත්තෙන් ආපු නිසා අපි මේ පාරෙන් දාලා ආවේ. ඒ පැත්තෙන් එන කෙනෙක් එනවා නම් ඒ පැත්තෙන් එන්න පුළුවන්. ඉතින් මෙතන පාලමක් තියෙනවා. හොයාගන්න පුළුවන් බෝඩ් එකකුත් ගහලා තියෙනවා. රත්නැල්ල කියලාත් ගහලා තියෙනවා නේ. හරි යාළුවනේ එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා විස්තර කියන්නම් තව දුරටත්. තවදුරටත් කියන්න. තවදුරටත් කියන අපි දන්නව දන්නේ නැහැ කිව්වට. ඒකට පොඩ්ඩ දන්නවා. චුට්ටක් දන්නවා. එහෙනම් ඒ චුට්ට හරි කියන්න. හෙලෝ ගයිස් ඉතින් අපි ලොකේෂන් එකට යන පාරේ ඉන්නේ. අපි අද බලන්න යන්නේ අපි මොකද? රත්නැල්ල. ඉතින් අපි රත්නැල්ලේ සුපුරුදු පාරේ නෙමෙයි ගයිස් ආවේ. අපි වෙන පාරකින් ආවේ. ඒක තමයි අපි ABට ඕන තැනක ඉතින් මිත්‍රයෝ ඕන තැනක යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ රත්නැල්ල පැත්තේ හිටියා යාළුවෙක්. මට ගන්න ඕනේ යාළුවා විශේෂයෙන්ම කෝල් එකයි දුන්නේ. එක කෝල් එකයි දුන්නේ. ඒත් නෑ හැබැයි ඔව් අපිට අදිම හිතවන ඇන්ටි කෙනෙක් සෙට් කරා. අපිට පාර පෙන්නන්න අපිට මෙතෙන් එනකම් පෙන්නවා ඒ ඇන්ටිට හසු දිනවා කියලා. දෙන්න අමාරු කිව්වා කන්දුරට. අපිට යන පාර පෙන්නුවා. ඔව් දැන් අපි මෙතනින් බන්ට් එකට යන පාර පෙන්නවා ගයි. ඉතින් කොහෙන්ද මෙහෙන් යනවද? මෙහෙන් යනවා. ඒක තමයි ප්‍රශ්නේ. මෙහෙන් යනවා. මෙහෙන් යනවා. ඒක තමයි ප්‍රශ්නේ යාළුවනේ පාර පෙන්නවා මම දන්නේ නැහැ. මෙහෙන් යන්න. මම හිතන්නේ මෙහෙන් යන්න. එළිම හසලකින් නැගලා මහනුවරින් බහින්න දන්නෙත් නැහැ. ඔව්. එහාගේම තමයි පොඩියා මේ. අද ලොකු වලවල් වලට එබින්න එපා බිලි ගන්න කතාවක්. බිලි ගන්න කතාවක් කිව්වා. ඉතින් අපි ගිය සතියේ මේ වැස්සේ තෙමීගෙන වීඩියෝ එකක් ගෙනාවා. මට හැබැයි මේ අදත් ෂුවර් නෑ. අදත් බඩු අරගෙන ආවේ කුඩයක් අරගෙන ආවේ. ඒක කරගෙන ආවේ.
වහින් ලයින් නැත්තම තියෙන අපි ආවා පාරට යාළුවනේ. ඔන්න ආවා. බන්ටකට ආවා. ඒ කියන්නේ සෑහෙන්න මේ පැත්තට ටිකක් ළඟයි. පාර දුෂ්කරයි හැබැයි ළඟයි. හැබැයි ළඟයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. හරි මේ පැත්තත් අර වගේම තමයි ගයිස්. ඉතින් වහිනවා. වහිනවා වගේම මේ අර සුලිකුණාටුවේ සීන් එක මේ පැත්තටත් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තටත් පොඩ්ඩක් බලපාලා තියෙනවා නේ. පොඩ්ඩක් ඔද පොඩ්ඩ කියන්නේ කොච්චරද? පොඩ්ඩ කියන්නේ මෙච්චරයි. පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් බලපාලා තියෙන්නේ. ගලක් තියෙනවා. තව ලස්සන ගල් හොයාගන්න පුළුවන් ඉස්සරහට ගියොත්. පල්ලා දැන්නක් එහෙම නතර කරලා තිබ්බා. ටුවරිස්ට්ලා ඇවිල්ලා තියෙනවා බලන්න. ඉතින් මේ කියන්න ඕනේ මේ පැත්ත මේ සංචාරකයන්ගේ ගොඩක් ආකර්ෂණයක් දිනාගත්ත පැත්තක්. ඉතින් මාර ලස්සනයි. කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. යන්න පාර තියෙනවා. අඩි පාරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සන තැන් ටිකක් තියෙනවා. උඹ වැටේ. වෙනස් අත්දැකීමක් තියෙන්නේ. ඌ වැටෙන්න යන්නේ එලට. ඕ. වලවල් වලට වෙන්න බකොයකෝ බිලි ගන්නවා කියලා. මේ ඇලක් තියෙන්නේ. මේක මොන බිලි ගන්නද ආයේ. මරු ඈ. සුපිරි. සීත සුලං අවට හමන්නේ නේ. සීත සුලං අවට හමන්නේ. සුදු වලා කුලයි කන්දේ හැපෙන්නේ. හරිද කිව්ව? එන්නද? ඔන්න යාළුවනේ මිනිසුන්ගේ පළ දුන්න කර්මයක් වගේ ditta ධම්ම වේදිනේ කර්මය වගේ දිට්ට ඇවිල්ලා පරිසරයට කරලා තියෙන හානිය බලන්න ලස්සනට තිබුණ පරිසරය විනාශ වෙලා තියෙන්නේ පැත්තක්ම ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ මේ පැත්තේ දැන් අර කැලේ තිබ්බ පැත්තත් මේ වෙලා තියෙන්නේ. එවිලා ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මීටර 500ක් විතර දුරට ඔක්කොම හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ පැත්තේ එනවා නම් මෙතන දෙන්න. මේ අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් සාමාන්‍යයෙන් ටිකක් අර හැංගිලා තියෙන ප්ලේස් එකක්. සමහර වෙලාවට හස්සලක කට්ටියවත් ආපු නැති කට්ටිය ඉන්නවා. අර ආපු කට්ටියත් නෙමෙයි අපි මේ කියන්නේ. ආපු නැති කට්ටිය ඉන්නවා. ඒ වගේම මෙතන තව දියල්ලක් තියෙනවා. අපිට දැන් එනකොට අපි අර ආපු ගෙදර වාහනේ දාපු ගෙදර ඇන්ටි කිව්වා තව තැනක් තියෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා එතෙන්ට යන්න. අද බැරි වුණොත් මේ වැස්සත් එක්ක එහෙම වුණොත් අපි ආය දවසට අනිවාර්යෙන් යනවා. දැමුත් පොඩි පොදක් වැටෙනවා. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ගයිස් අපි අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් සමහර තැන්වල පාර ටිකක් පටුයි. මේ හරි ඇලෙන්ම වතුර යන්න හදලා තියෙනවා. ඉතින් එනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ඔයාලත් අඩිය තියලා යන්න. සමහර වෙලාවට මේ තැන්වල දියසෙවල එහෙම බැදිලා තියෙනවා. පොඩි ළමයි අරන් එනවා නම් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ. වැටෙන්න පුළුවන්. මොකද අපි කොච්චර ඇවිද්දත් කොච්චර විනෝද වුණත් අපේ ජීවිත ආරක්ෂාව ගැන අපි හිතන්න ඕනේ. අනිවාර්යෙන්. ඔව් දැන් ඒ වගේ තවත් තියෙනවා. දැන් මේ පඩිපෙළ එහෙම ඔයාලට පේනවා ඇති. ගොඩක්ම පොඩි. එක්කෙනෙක්ට විතරයි යන්න පුළුවන් ඉතින්. හරිම පරිස්සමෙන් යන්න ඕනේ ගමනක්. ඊමයි මාර කූල් එකක් දැනෙන්නේ. බෝඩේ දැකද?
බෝඩ් එක දැක්කම මට සිංහල බෑනේ මං කියුවේ නෑ ඉඳලා. බෝඩ් එකේ ගහලා තියෙනවා බෝඩ් එක වලට පේන ඇති. නිශ්ශබ්ද වන්න මොහොතක්. ඔබට ඇසේවි ගස්වැල් කතා කරන බව ඔබ සමග. ඉතින් ඇත්තටම පොඩ්ඩක් මේ හරියේ ටිකක් නිශ්ශබ්ද වෙලා හිටියොත් අර මනසට වෙනම රිලැක්ස් එකක් දැනෙනවා. හේතුව තමයි මේ අර රත්නැල්ලේ වතුර වැටෙන සද්දේ එකක්. ඊට පස්සේ මේ පරිසරයේ තියෙන නිස්කලංකභාවය. රැහැයියෝ කෑ ගහනවා. ඔව් රැහැයියෝ කෑ ගහනවා. ඔව් ඒක තව හේතුවක්. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මෙතන පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් නිශ්ශබ්ද වෙලා පොඩි වෙලාවක් අර ඇඟට දැනෙන අර මේ සීත සුලගත් එක්ක පොඩි වෙලාවක් ඉන්න තියනවා කියන්නේ මිනිස්සෙක්ගේ ඕනිම ලොකු ඕනම ප්‍රශ්නයක් ශනිකව නැති කරන්න පුළුවන් තැනක් තමයි මේකේ ඉන්න විනාඩි 5ට 10ට කිසි ප්‍රශ්නයක් මතක් වෙන්නේ හිත සැහැල්ලු වෙලා වෙනම ලෝකයකට යන්න පුළුවන් තැනක් තමයි මේ රත්නැල්ල කියලා කියන්නේ. අනිවාර්යෙන් රත්නැල්ල මොකද්ද? රත්නැල්ල. රත්නැල්ල හරිද කියලා? වැරදිනේ. මන්ද? මොන ගයිස් මේ අවදයක් කියන්න තියෙනවා. එක්ක නෑ මං කියන්නේ නෑ උග. බලාගෙන යන්කෝ විශ්සරත්. නිදහස් ඈ නිදහස් ෆුල් චිල් ඈ එන්න නෑ යන්කෝ යා එක්ක නෑ නේ ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඉතින් අර මේ අපි ඉස්කෝලේ යන කාලේ මේ අපිට කොහෙවත් ඇවිදින්න බෑ. හැමතැනම අක්කලා අයියලා ආදරය කරනවා. අපි දැන් ඉස්කෝලේ ගිහින් ඉවරනත් අපිට කොහොමවත් ඇවිදින්න බෑ දැන් නංගිලා මල්ලිලා ලව් කරනවා. ඉතින් අපි එතන ස්කිප් කරා. ඒ වගේ ඉතින් මේ ප්‍රශ්නයක නෙවෙයි පොඩි ඉස්කෝලේ යන කාලේ අක්කලා අයියලා ලව් කරා. දැන් නංගිලා මල්ලිලා ලව් කරනවා. අපි තවත් දොහ කරන්න කියන්නේ. හොඳ ප්‍රශ්නයක්. සෑහෙන්න හිතන්න ඕනේ ප්‍රශ්නයක්. නෑ ඒවා වෙන්නන්නේ නෑ. වෙන්නයි කියලා නේ හිතුවේ. නෑ වෙන්නන්නේ නෑ. එන්න. ඔයාලත් ඇවිල්ලා බලන්න නරඹන්න අතල්ලෙක් ගන්න. හැබැයි අපි පෙන්නන්නේ නෑ. පෙන්නන්නේ නෑ. අපි ඊළඟාත්මෙවත් නිදහසේ මොකද්ද කියන්නේ කියලා නේ හිතුවේ කියන්නේ ඉතින් දැන් නම් අපි රත්නැල්ල මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ හරියට රත්නැල්ල ලස්සනට පේනවා. මෙහෙම ඉතින් මේ පැත්තෙන් මං හිතන්නේ උතන්ට යන්න තියෙනවා සෑහෙන්න වටයක්. ඉතින් අපි බලමු. මෙතනින් චුට්ටක් බලලා මේ පැත්තෙන් පාර දිගෙත් අපි රත්නැල්ලට ගිහිල්ලා රත්නැල්ල බලමු. ඔන්න යාළුවනේ අපි සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ. රත්නැල්ල කිට්ටුවම ඉන්නේ. දැන් නම් ළඟම ළඟයි. රත්නැල්ල ඉන්නේ. ඇල්ලෙමයි ඉන්නේ. බඩු වැටෙනවා. මොනවාද වැටෙන්නේ වතුර? මේ ගන්න පොඩි වහිනවා. මේ සතිය වගේම තමයි. මේ සතිය අපි අනිකට ගාවට ඇවිල්ලා නතර කරනකොට බැස්සා. මේකත් වෙන්නේ එහෙමමයි. ගොඩක් මේරි මං හිතන්නේ මේ
අපේ ප්‍රශ්නය අද දන්නේ අපි වීඩියෝ පටන් ගත්ත දවසේ ඉඳන් අපි channel එක පටන් ගත්ත දවසේ ඉඳන් පළවෙනි දවසෙත් වැස්සා. දෙවෙනි දවසේ පොඩ්ඩක් පායලා තිබ්බා. වීඩියෝ එක නෑ ඉතින් යා පොඩ්ඩක් වහිනවා. ඔකද ඔකයි තත්ත්වේ. කියලා වැඩක් නැහැ. සුපිරිම අපිට මෙතන පල්ලෙමුත් පොඩ්ඩක් යන්න පුළුවන් මේ දියැල්ලේ පල්ලෙහාට බලන්න යන්න පුළුවන්. අපි මේ පාරේ උඩට ගිහිල්ලා ඇල්ල ළඟටම ගිහිල්ලා බලලා එන ගමන් ඔයාලට පෙන්නන්නම් පල්ලෙහාට ගිහින් හරියටම යන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මොකද මේ වතුර ටිකක් වැඩි මේ දවස්වල වැස්සත් එක්ක අපි උඩට ගිහිල්ලා බලමු ඉස්සෙල්ලාම. පුළුවන් නම් අපි පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා ඉඳමුත් ඔයාලට මේ වීඩියෝ එකක් අරන් පෙන්නන්නම්. දියැල්ල ගාවටම යන්න පුළුවන්. ළඟටම යන්න පුළුවන්. ඒ කියන්නේ දියැල්ල ලස්සනට පේන තැනට යන්න පුළුවන්. පොඩ්ඩේ දීම ඒදි කණින්කෝ මංබෝ ගන්න උඹට බස් එක අරගෙන මේක යනවද මොකද යනවද කොහොමද ඒක හොඳයි ඉතින් දියැල්ලේ සුන්දරත්වය බලන්න පුළුවන් ලස්සනම සුන්දර තැනකට නගින්න ඕනේ guys. වැව් දුවනේ පුරුද්ද නම් නියමයි ඕන ගල් පර්වත ඕන එකක් කියලා නගිනවා. වතුරක් බොඩ පාටයි මේ දවස්වල. යාළුවනේ සුපිරිම ලොකේෂන් එක තමයි ඇවිල්ලා තින්නේ. රත්නැල්ල බලන්න යාළුවන්න සෑහෙන දුෂ්කර ගමනක් ගෙවාගෙන පියාවන්ති මේ රත්නැල්ල බලන්න. ඉතන මානවී දවසක් තියෙන්නේ. රත්නැල්ල බලන්නත් ඇවිල්ලා මේ මොහොතේ අපි දියැල්ල බලන්න පුළුවන් හොඳම තරකට ආවා. දෙනවනේ guys. ගලක් උඩ ඉන්නේ. ඉතින් මාර ලස්සනයි. ඉතින් අපි ලොකේෂන් එක බලමු. දියැල්ලේ සුන්දරත්වයේ විදින ගමන් බත් ටිකක් කනවා. ඔයාලත් අනිවාර්යෙන් ඉන්න ඇවිල්ලා බලන්න. ඔයාලත් ඇවිල්ලා බත් කාලේ යන්න. ඉතින් guys ඔය විදියට තමයි අපේ රත්නැල්ලේ
හබ්බද්දී අපි ඉවර කරේ. ඉතින් රත්නැල්ල කියන්නේ මාරම view එකක් තියෙන මාරම place එකක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඒ වගේම අපි S2 බලලා අපි ඔයාලට වීඩියෝ එකෙන් ගෙනාවා වගේම ඔයාලත් මෙතන ඇවිල්ලා ඔයාලගේ S2 බලලා හදවතින් විදලා යන්න. ඒ වගේම ඉතින් මේ රත්නැල්ල ගැන කියනවා නම් guys මේ රත්නැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ හසලක ඔයෙන්. ඉතින් හසලක ඔය ගලාගෙන එන්නේ නකස් කඩු ඇටියෙන්. ඉතින් උසාතින් ගත්තම ලංකාවේ උසම දියැලි අතර 14 වෙනි තැනට තමයි මේ රත්නැල්ල තියෙන්නේ. ඒ වගේම මේ රත්නැල්ලට නම හැදුන විදිය ගැන අපි පොඩ්ඩක් හොයලා බලද්දී අපිට ආකාර දෙකක් හම්බුණා. එකක් තමයි සමහර මිනිස්සු කියනවා, ඒ කියන්නේ මේ ගමේ පිරිස කියනවා මේ හරියේ නිදානයක් තියෙනවා. ඒ නිදානේ මැණික් තියෙනවා. ඉතින් මේ මැණික් පදනම් කරගෙන මෙතන රත්නැල්ල කියන නම හැදුනා කියලා කියනවා. ඒ වගේම උදේට මෙතන ඉරේලිය වැටෙනවා. ඒ ඉරේලිය ඉතාමත් ලස්සනට වැටෙනවා. ඉතින් ඒ වැටෙන ඉරේලිය නිසා මෙතන වතුර ඉතාමත් දිලිසෙන ස්වභාවයක් ගන්නවා. ඒ ස්වභාවයත් එක්ක මෙතන රත්නැල්ල හැදුනා කියලා සමහර ගමේ මිනිස්සු කියනවා. ඉතින් ඒ කොහොම වෙතත් ඉතින් රත්නැල්ල කියන්නේ මාරම ලොකේෂන් එකක්. ඔයාලා ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. අපි රත්නැල්ලට එන මේ පාරේ කිසිම අපිරිසුදු තැනක් දැක්කේ නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රත්නැල්ලට එනවා නම් මේ රත්නැල්ලේ තියෙන පිරිසුදුතාවය රැක ගන්න උදව් කරන්න. ඒ වගේම ඔයාලා ගේනවා නම් ප්ලාස්ටික් පොලිතින් මේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම අරගෙන යන්න මතක් කරලා මෙතනින් මතකයක් විතරක් ඔයාලා අරගෙන යන්න. මෙතන අපිරිසුදු කරලා තව කෙනෙක්ට බලන්න තියෙන මේ පිරිසුදු තැන නැති කරන්න එපා. ඒ වගේම ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ වලින් ගෙනවා. ඉතින් අදත් අපි දෙන්නයි. මොකද මේ දවස්වල අපි කලින් වීඩියෝ වල කිව්වා වගේම අපේ මිහිරන් මත් සංඝට ඊටාම කාර්යබහුල දවස් ටිකක් ගෙවෙන්නේ. ඉතින් ඉදිරි වීඩියෝ වලදී අපි මිහිරන් මත් සංඝත් එක්ක ලස්සන වැඩ ටිකක් ගේනවා ඔයාලට බලන්න. ඉතින් මේ අපේ හබ්බද්දි channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට තමයි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ ටිකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් guys අදට අපි ගියා.